අති ගෞරවනීය මහා සංඝයා වහන්සේ සියලුම ආගමික පූජක උතුමාණනි, ගරු අගමැතිතුමනි, ගරු කතානායකතුමනි, ගරු අගවිනිසුතු විනිශ්චයකාරවරුනි, මැති ඇමතිවරුනි, ආණ්ඩුකාරවරුනි, තානාපතිවරුනි, ජනාධිපති ලේකම්තුමා ප්‍රමුඛ සියලු රාජ්‍ය නිලධාරීවරුනි, ත්‍රිවිධ හමුදාපතිවරුනි, පොලිස්පතිතුමනි, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල්තුමනි, මෑණිවරුනි, පියවරුනි, ආදරණීය දුවදරුවනි, මිත්‍රවරුනි, අපි අද ශ්‍රී ලංකාවේ 65 වෙනි නිදහස් දිනය ඊටාම නිදහස්ව සහ ඒ නිසාම ඇති වුණු අභිමානයෙන් යුක්තව පවත්වනවා. ලංකාවේ නිදහස වෙනුවෙන්, ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය කැප කළ සියලු දෙනාටත්, ලේ දහඩිය හෙළූ සියලු දෙනාට මේ මොහොතේ මගේ ගෞරවනීය ආචාර්ය පුද කරනවා. මිත්‍රවරුනි, අපි අද රැස් වෙලා ඉන්න මේ තිරිකුණාමලේ නගරය රටේ ඉතාම වැදගත් ඓතිහාසික ප්‍රදේශයක් බව ඔබ සියලු දෙනා දන්නවා. වසර දහස් ගණනක් තිස්සේ ලංකාව ලෝකයට වැදගත් වුණේ මේ ප්‍රදේශයේ තිබෙන ත්‍රිකුණාමලේ වරාය නිසාය කිව්වොත් නිවැරදි. අතීතයේ මේ වරායට කිව්වේ ගෝකන්නතිත්ත වරාය කියලා. අපේ වංශ කතාවල තියෙන විදියට තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ බුදුන් වහන්සේගේ කේශ ධාතු අරගෙන ගොඩ වැස්සෙත් මේ ප්‍රදේශයට, අසල් ප්‍රදේශයකට. මහනුවර යුගයේදී ලංකාවේ උපසම්පදාව අහිමි වෙලා තියෙනකොට අතීත සියම් දේශයෙන් උපසම්පදාව අරගෙන ඇවිත් ගොඩ බැස්සෙත් තිරිකුණාමලයට. වරාය නිසා අපි ලෝකයටම වැදගත් වෙලා ඉඳදී ලන්දේසි ඇවිල්ලා කොට්ටියාරවල බලකොටුවක් බැඳලා මේ ප්‍රදේශය අල්ලගත්. ආසියාවේ බලය රකින්න නම් මේ තිරිකුණාමලය වරාය දිනාගන්න ඕන බැවයි ඓතිහාසික සත්‍යය. 1948 ලංකාවට නිදහස ලැබුණත් බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරු මේ ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ ඒ නිසා වෙන්න ඇති. 1795 ඉඳන් තිබුණු විදේශ නාවික හමුදා කඳවුරු ඉවත් කළේ 1957. හාමුදුරුවනේ, පූජකුතුමනි, ඉන් පස්සේ ඉන්දියානු සාගරයේ මරමස්ථානයක් වුණු මේ නගරය මේ වරායයි අල්ලාගන්න කොටි කළ දේ ඔබ වහන්සේලාට මතක ඇති. තිරිකුණාමලේ බුදු පිළිමය වටේ කටුගම්බි ගහලා තමයි එදා පිළිම වහන්සේ රැකගත්තේ. පිළිම වහන්සේට වැඩ ඉන්නත් නිදහසක් තිබුණේ නැහැ කියලායි මා හිතන්නේ. මේ පළාතේ පළාත නිදහස් කරගෙන පළමු පළාත් සභා ඡන්දය තියපු දවසේ මේ වරායේ නවත්තලා තිබුණු නැවකුත් එදා ත්‍රස්තවාදීන් විසින් ගිල්ලුවා. හාමුදුරුවනේ, අපි ඒ සියලු වහල් බැමි බිඳ දාලායි අද තිරිකුණාමලයට ආවේ. මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ ලෝකෙට වැදගත් වුණු මේ නගරේ නිදහස් සුලෙල පැවැත්වීමෙන් පෙන්වන්නේ ලෝක නිදහසට වගේම සාමයට, සංහිදියාවට අපේ තියෙන කැපවීම. ත්‍රස්තවාදය තමන්ගේ රටින් සාමුලින් මතුගා දැම්මු ලෝකයේ එකම රට බට පත් වෙලා දැන් වසර 4කට ආසන්න කාලයක් ගෙවි ගිහිලා තියෙනවා. ඒත් ඒ මුළු කාලය පුරාම අපේ මාතෘ භූමියේ නිදහසත් ස්වාධීනත්වයක් වෙනුවෙන් දිගින් දිගට නොයෙක් අභියෝගවලට මුහුණ දෙන්න අපට සිද්ධ වුණා. මිත්‍රවරුනි, මේ නිසාම අපි ඉතාමත් ශක්තිමත් තත්වයකට දැන් ගොඩ නැගිලා තියෙනවායි කියලා කිව්වොත් ඒක නිවැරදි.
මේ අභියෝගවලට මුහුණ දීම නිසාම මේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කැපවෙන්න තියෙන උවමනාව අපි තුල තව තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න තියෙන උවමනාවත් ඒ හා සමානව වැඩි වුණු බව මම ඔබට මතක් කළ යුතුව තියෙනවා. මිත්‍රවරුනි, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොමැති ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන අපි විදේශ කටයුතු වල නව යුගයක් උදා කරගත යුතු වෙනවා. ඒක අද ලංකාවේ නිදහසට අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. සම්ප්‍රදායික සම්බන්ධතා වගේම ආසියානු, අප්‍රිකා, අරාබි, ලතින් ඇමරිකානු රටවල් අතර නව සම්බන්ධතා ආරම්භ කර තියෙනවා අපි මේ දවස්වල. මිත්‍රවරුනි, ලංකාවට විරුද්ධව විදේශවල ගෙනියන ප්‍රතිපත්ති වලට, ප්‍රචාරවලට පිළිතුරු දෙන්නේ විදේශ රටවලට ලංකාවට එන්නට ආරාධනා කරලා තමයි අපි. විදේශ රටවල ගෙනියන බොරු ප්‍රචාරවලට දෙන්න තියෙන හොඳම පිළිතුරු තමයි ලංකාවේ සංවර්ධනය හා සංහිදියාව. අපි දැකලා තියෙනවා යමෙක් කී පමණින්, වාර්තා දුටු පමණින්, මාධ්‍යයේ ගිය පමණින්, විවේචකයන් කී පමණින් කිසි දෙයක් විශ්වාස කරන්න එපා. අපි ලෝක ජනතාවට කියනවා ඒව බලව කියලා. මිත්‍රවරුනි, 1948 නිදහස ලැබීමත් එක්කම එක්සත් ජාතීන්ගේ සංගමේ සමානව ඉඳ ගැනීමේ අවස්ථාව අපට ලැබිලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ දෙවනි වගන්තියේ මෙහෙම කියවෙනවා. සංවිධානය ඒ සමාජිකයන්ගේ ස්වෛරී සමානත්මතා මූලධර්මය මත පදනම් වෙලා කටයුතු කරන බව එහි තියෙනවා. ඒ වගේම කියනවා රටක අභ්‍යන්තර පාලනයට අයිති දෙයට මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ට හෝ එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය දරන රටවලට බලය ලැබී ඇත්තේ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරමාර්ථවල සඳහන් කිසිම දෙයකින් අදහස් නොවන බව එහි පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. I quote, "The organization is based on the principles of the sovereign equality of all its members. All members shall refrain in their international relations from the threat or use of force against territorial integrity or political independence of any state or in any other manner inconsistent with the purposes of the United Nations." Nothing contained in the present charter shall authorize the United Nations to intervene in matters which are essentially within the domestic jurisdiction of any state, or shall require the members to submit such matters to settlement under the present charter. මෙහෙම තමයි මේ පැහැදිලිව මේ ප්‍රඥාප්තියේ තියෙන්නේ. අපි හැමදාම එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට ගරු කරන රටක්. බලවත් වේවා දුබල වේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න ලෝක කොයි රටත් ඒට ගරු කළ යුතුයයි කියන දැඩි ස්ථාවරයේ අපි සිටිනවා. මිත්‍රවරුනි, මේ මොහොතේ කියන්න ඕන ජාති භේදය, ආගම් භේදය රටක විනාශයට හේතු වෙන බව. කවුරුන් හෝ ලංකාවේ නැවතත් ආගම් භේද, ජාති භේද ඇති කරනවා නම් ඒ අය සේවය කරන්නේ තමන්ගේ ආගමට නොවේ, රටේ බෙදුම්වාදයට. ත්‍රස්තවාදයෙන් කරන්න බැරි වුණු දේ මෙබඳු දෙයකින් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අද කොළඹත් දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙනවා. නැගෙනහිර සිංහල මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙනවා. හොඳම උදාහරණය තමයි මේ තිරිකුණාමලේ. මේ තිරිකුණාමලේ මේ සියලු ජාතීන් එකට ඉන්නවා. අම්පාරේ
එකට ජීවත් වෙනවා. තිරිකුණාමලේ වෙල්ගම රජමහා විහාරය ගොඩනගන්න එදා රජවරු ගොඩ නැගුවා. ඒ වගේම සිංහල බෞද්ධයෝ වගේම එක යුගයක හින්දු දෙමළ ජනතාවක් මෙට සම්මාදම් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දළදා හාමුදුරුවෝ වැඩ සිටින කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ තිබෙන මීරාමක්කම් මුස්ලිම් පල්ලිය හදන්න ඉඩම් ප්‍රදානය කළෙත් අස්ගිරිය පන්සලේ. ජනතාව එක්ව ජීවත් වෙනකොට ජාති ආගම් භේද ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ජාතීන් අනුව රට බෙදීම ප්‍රායෝගික නැහැ. අපේ සියලු ජාතීන් සමානව සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතුයි. நான்காலே கோலும் இலும் தென் பகுதியிலும் சிங்கள தமிழ் முஸ்லிம் மக்கள் ஒன்றாக வாழுகிறார்கள். கிழக்கு பகுதியிலும் அப்படித்தான். நல்ல உதாரணம் திருக்குணாமலை. சிங்கள பௌத்த மக்களும் தமிழ் இந்து மக்களும் ஒன்றுபட்டு கட்டிய விஹாரத்தான் திருக்குணாமலை வெல்கம் ரஜமஹா விஹாரය. அது மட்டுமல்ல கண்டி மீராமக்கம் பள்ளிக்கட்ட காணி வழங்கியது பன்சல்தான். மக்கள் ஒன்றாக வாழும் போது இன மதபேதம் எதுவும் இல்லை. எனவே இனவெளியில் நாட்டை பிரிப்பது சாத்தியமில்லை. இந்த நாட்டில் எல்லோரும் சம உரிமையோடு வாழ்வதுதான் நல்ல தீர்வு. போலவே மதபேதமும் நாட்டில் அழிவே உருவாக்கும். யாராவது இந்த பேதம் உருவாக்கினால் அது நாட்டில் பிரிவினை உருவாக உதவி செய்யும். நாம் அதுக்கு இடம் கொடுக்க மாட்டோம். இலங்கை மக்களான சிங்கள தமிழ் முஸ்லிம் நண்பர்களே, உங்களுக்கும் இந்த மான கலாசாரம் உண்டு. உங்களையும் நாட்டியம் விட்டு விலகி சென்ற வேலி நாட்டு டயஸ்போராவை வீட உங்கள் அயல்வாசியை நம்ப வேண்டும் என்பதை நான் அறிவேன். මිත්‍රවරුනි, නිදහස කියන්නේ ස්වර්ග රාජ්‍යයක් නම් ඒ ස්වර්ග රාජ්‍ය දිනාගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. එදා මහපාරේ මාර්ග බාධක මැදින් තමුන්නාන්සේලාගේ මරණ බය අතගැති. මේ මාර්ග බාධක තියෙන පාරේ මරණ බය යනකොට කවුරුවත් දැක්කේ නැහැ. වලවල් තියෙනවා. ඒවා පෙනුනේ නැහැ. ඒවට උඩින් ගියේ වැටි. නගරේ පිරිසිදුකම ගැන නවීන මාර්ග සාඥා ගැන හිතන්නවත් ඉඩක් තිබුණෙත් නැහැ. නමුත් මරණ බය නැතුව මාර්ග බාධක ඉවත් කරලා පාරේ ගමන් කරනකොට ඒ පාරේ වලවල් පේනවා. එතකොට ඕන කරන්නේ කොන්ක්‍රීට් පාරක්. කොන්ක්‍රීට් පාරවල් රටටම දීලා ඊළඟට පාර කාපට් කළාම නවීන සංඥා පවුරු නැතිව අඩුව දැනෙනවා. අපරාධ මේ හන්දිය මේක තිබුණා නම් හොඳයි නේද කියලා අපිට හිතෙනවා. ඒව සම්පූර්ණ කළාම ජනතාව කරන්නේ මේක තවත් මන්තිරු සහිත පාරක් තිබුණා නම් වඩාත් හොඳයි කියනවා. දැන් නිදහස් රටක ඉල්ලීම් බලාපොරොත්තුත් ඒ වගේ. නිදහස ලැබෙන්න තව තවත් දියුණු ජීවිතයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. මිත්‍රවරුනි, 1948 58 ආදී වශයෙන් දශක ගණනය කළොත් 2008 සිට 2018 කියන නිදහසේ දශකය
මේ රටේ විශිෂ්ටම යුගය බවට පත්වෙන බව අපිට නිසකයි. එදා ලංකාවට නිදහස ලබා ගන්නකොට ඩී.එස්. සේනානායක මැතිතුමා කළ ප්‍රකාශයක් මට මතක් වෙනවා. එදා එතුමා කිව්වා නිදහස ලබාගත්තේ දුක අඩු කර සැප වැඩි කර ගැනීමටයි කියලා. එතුමා කිව්වේ එහෙම තමයි එදා. ඒ ප්‍රකාශය සැබවින්ම අර්ථවත් කරන්න වෙලා තියෙන්නේ මේ දශකේ. නිදහස ලැබිලා අවුරුදු 65කට පස්සේ. මිත්‍රෝනි, අපි නිදහස වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳපු රටක්. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ මේ බව වටහා ගන්න ඕන. වටහාගත යුතුයි. ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයට අපි මේ දිනාගත් නිදහස ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. රට රැක ගැනීම, සංවිධානය ඇති කිරීම ආණ්ඩුවට හෝ විපක්ෂයට ආණ්ඩුවට දෙන සහායක් නම් නෙවෙයි. රටට දෙන සහායක් වශයෙන් තමයි මා දකින්නේ. තමන් උපන් රට වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමක් වශයෙන් තමයි මම දකින්නේ. මිත්‍රෝනි, මම මේ අවස්ථාවෙන් නිදහසේ වටිනාකම ගැන කියන බුදු වදනක් මතක් කරන්න ඕන. මම හිතන්නේ මුළු ලෝකෙටම මතක් කරලා දෙන්න ඕන වචනයක්. බුදුරජාණන් වහන්සේ අම්බට්ඨ කියන තරුණ බ්‍රාහ්මණයෙකුට කැට කිරිල්ලක් උපමාවට අරගෙන වටිනා දේශනාවක් කළා. කැට කිරිල්ලේ කියන්නේ ගොවියා පස් පෙරළුවම පස්සට තියෙන පුංචි ඉඩ කැදැල්ලක් කරගෙන ජීවත් වෙන කිරිල්ලක්. අපේ ගම් පළාත්වල ඒ කිරිල්ලට කියන්නේ ගොමරිත්තා නැත්තම් ගොම කුරුල්ලා කියලා. ලටුකි කාපීකෝ අම්බට්ඨ සකේ කුලවාකේ කාමාලා පිනිහෝති. කැටකිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕනෑ විදියට ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි කියලා තමයි කියන්නේ. ශ්‍රී ලාංකික ජනතාවටත් එසේම තමයි. ඒ නිසා මගේ රටේ නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතුයි අපි සියලු දෙනාටම. ඔබ සැමට සුභ අදාගතයක්. ඔබට තෙරුවන් සරණයි.